හෙලෝ යාළුවනේ වෙල්කම් ටු සූපිපි ව්ලොග්ස්. අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ අලුත් අවුරුද්ද කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයගලගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ බව්ව බබත් ඉන්නවා. එයාටත් මං අරන් ආවා මගේ පාටිම් මැඳුමක්. කොහොමත් මේ පාර අඳින්න තිබේ රතු පාටනේ. ඉතින් තාත්තටත් ඒ පාටිම් මැඳුමක් මං අරගෙන ආවා. අපි තුන් දෙනාම එකම පාට ඇඳා. එයාගේ අධීක්ෂණය යටතේ පේනව නේද? එයාගේ අධීක්ෂණය යටතේ දැන් මම මේ කිරිබත හදාගන්න ගමන් ඉන්නේ. කිරිබතත් එක්ක කන්න මං අද හැදුවා තලපත් මාළු කරි එකක්. ඒක චුට්ටක් මිරිසට මං හැදුවේ. ඒකත් එක්ක ලුණු මිරිසකුත් මම හැදුවා. ඒ දෙක හදලා ඉවර වෙලා කෑම මේසේ හරි ගස්ස ගන්න ඕනේ. දැන් නම් මේ මාළු කරි එක හදන ගමන් ඉන්නේ. ඒකේ අඩුපාඩු ටික දාලා ඉවර වෙලා අපි යමු කිරිබත දීසියට දාගන්න. කොන්ටම කලින් පොඩ්ඩක් මේස අස් කරගෙන ඉන්න බෑ නේද? ඉතින් මේසෙත් අස් කරගෙන මම මේ දැන් කිරිබත් එක දාගන්නවා දීසියට. ඉතින් කොහොමද ඔයාලගේ අවුරුද්ද දවස ගෙවුනේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයගොල්ලන්ගේ අවුරුද්ද දවස ගෙවුනේ කියලා. මම දන්නවා ගොඩක් කටට මේක හරිම අසීරු කාලයක්. මට ඇතුළු හැමෝම කෙනෙකුටම හරිම අසීරු කාලයක් මේක. හැබැයි කොහොම හරි අපි මේ අසීරු කාලයේදී කොහොම හරි අල්ලගෙන යන්. මොකද අපි හැමෝගෙම ප්‍රාර්ථනාවන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ජීවිත තියෙනවා. ඒ හැම දෙයක්ම අපි කොහොම හරි අපේ ටාගට් වලට යන්න ඕනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ලැබපු අවුරුද්දේ ඒ හැම කෙනෙකුටම මේ නොබලන හැම කෙනෙකුටම හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනාවන් මේ විදියටම ඉෂ්ට වෙන්න කියලා. මං කිරිපත් එක දීසියට දාගෙන ඉවර වෙලා මේ විදියට තමයි මං කෑම මේසේ හරි ගස්ස ගත්තේ. හොඳයිද? හරි. කෑම අනුභවන එකට ආවට පස්සේ තාත්තටත් කන්න දීලා ඉවර වෙලා මගේ බව්ව බබාටත් මං කන්න දීලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මම කන්න ඉඳගත්තේ. ඒක මට චුට්ටක් ලේසි හින්දා තමයි මං එහෙම කරේ. එහෙනම් ඔයගලන්ට ගොඩක් thank you මගේ vlog එකත් එක්ක එකතු වුණාට. එහෙනම් තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. thank you හැමෝටම.